ඔන්න ඉතින් ඔයාලා හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා මේ මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් ටික කාලෙකට පස්සේ ඔන්න පොඩි විවේකයක් හම්බුනහම මට හිතුණා ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා. මේ ගොඩ කාලෙකට පස්සේ තමා මට මෙහෙම හිතුනේ. ඉතින් දැන් ඔන්න අපි දෙන්න මේ පොඩි ගමනක් යන ගමන් මේක කලින් ගත වීඩියෝ එකක්. බොහොම පරණ වීඩියෝ ක්ලිප්ස් කීපයක්. මයිරයිට එකතු වෙලා මේ පොතක් ගන්න යන ගමන් ඉන්නේ යායට ගැලපෙන පොතක් හොයලා බලලා එයට පාට කරන පොත් කිහිපයකුත් ගන්න ඕනේ. ඉතින් ඒ ගන්න ගමන් අපි ලයිබ්‍රේකට ගිහිල්ලා එතන තියෙන පොඩි කොෆි ෂොප් එකක් එතනත් පොඩ්ඩක් කාලේ ගත කරලා එන්න තමා අද හිතාගෙන ඉන්නේ. ඉතින් මං ඔයාලා හැමෝටමයි ආරාධනා කරනවා මාත් එක්ක මේ ගමන යන්න එකතු වෙන්න කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක මේ දවස ගත කරපු හැටි බලන්න. මේ දවසෙන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මෙන්න ඉතින් මේකත් අපේ රයිලට අලුත් අත්දැකීමක්. මෙතෙන්ට එන හැමදාම එයාට ඕන මෙතන ටිකක් වෙලා ඉඳගෙන ප්ලේ කරන්න. ඉතින් ඒත් එක්කලම මේ වටපිට බලන එක මං ටිකක් නිදහසේ පොත් බල ඇවිදින්නත් අපිට ඕන වුණා. අද සතියේ දවසක් ඒක නිසා ගොඩක් කට්ටිය අඩුයි. ඉතින් අපිට කැමති පොත් තෝර ඒ වගේ ලස්සන බලන ගමන් ඒ අපිට අදාළ පොත තෝරා ගන්නත් අපිට අමතක වුණා. ඒ තරම් මේ පොත් ගොඩ මැද්දේ අපි අතරමං වුණා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඔයාලටත් මේ වගේ පුරුද්දක් තියෙනවද කියලා. මම හරි මාසේ කෑම හදන කෑම ගැන තියෙන පොත්පත් බලන්න. ඉතින් ඕනම තැනකට ගියපුවහම මම ඒ වගේ පොතක් බලන්න ගන්න අමතක කරන්නේ නැහැ. නමුත් ඉතින් දැන් ගෙදර තියාගන්න බැරි නිසා පොඩ්ඩක් හිත හදාගෙන එනවා. ඒ වගේ ඔන්න මට හම්බුණා ලස්සන මල් ගැන තියෙන පොත්, ඒ වගේම ගාඩ්නින් ගැන හොබීස් ගැන තියෙන ලස්සන පොත් සෙට් එකක්. මේ වගේ පිට කවර නම් හරිම ලස්සනයි. ඔන්න ඉතින් ඒකත් බලලා අපි දෙන්න ආවා එතන ළඟ තියෙන කොෆි ෂොප් එකට. අපි දෙන්නගේ පොඩි දවසේ ටිකක් ගත කරලා යන්න මෙන්න මේ චණ්ඩියත් එක්ක. ඔන්න ඉතින් එහෙම ආවට පස්සේ මෙයාට ඕන වුණා අද ගත්ත පොත ඒ වෙලාවෙම පාට කරන්න. ඔයාගේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් එයා පාට කරන්න හරිම ආසයි. ඒකෙදි විතරයි පොඩ්ඩක් එක තැනකට වෙලා ටික වෙලාවක් හරියට ඉන්න පුළුවන්. නැත්තම් හැමතිස්සෙම බලන්න එහෙම හිතුවන්න තමයි. Mommy, he's walking. He's walking. He's trying again. Here. What? මෙතන ටිකක් කාර්ය බහුල ස්ථානයක තිබුණට හරිම නිදහස් තැනක් ඇතුළට ආවට පස්සේ ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා වැඩ කටයුතු කරන්න මං හරි ආසයි. නමුත් ඉතින් රයිලි කෑ ගහනවනේ මෙතන ඉන්න අනිත් කට්ටියටත් ඩිස්ටර්බ්. ඒක නිසා මං අයිනෙම තියෙන පොඩි ඩෙස්ක් එකක වාඩි වෙලා පාර දිහාත් පොඩ්ඩක් බලන ගමන් පොඩි විවේකී වෙලාවක් ගත කරා මෙතෙන්ට වෙලා. ඔන්න ඉතින් ඔහොම තමයි අද අපි දෙන්නගේ දවස ගත වුණේ. රයිලි ආස කරන බීමේ කතාව. ඉතින් ඒකෙත් රස බැලුවා. ඊට පස්සේ ආයෙම ඉතින් එයාගේ වැඩ. ඔහට ඉවර වෙලා ඉතින් අපි දෙන්නවා සුපුරුදු පරිදි අපි දෙන්නගේ දවසෙන් ලස්සන වාරුවක් ඉවර කරලා අපි දෙන්න මෙතනින් පිටත් වුණා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට ලස්සන සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න. එහෙනම් අපි ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.